ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ජාතික කඳවුර 2012. මෙම කඳවුර වසර 4ක කාලයක් තිස්සේ නොපැවතුණු බැවින් මෙම කඳවුර පැවැත්වීමේ අභියෝගය ගම්පහ දිස්ත්‍රික්කයේ වෙත පවරන ලදී. ප්‍රධාන පිළේ නිලධාරීන් අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික් කොමසාරිස්වරයා ලෙස ශාක්‍ය නානායක්කාරයන් පත් කරන ලදී. එනමුත් එම කර්තව්‍ය අතිසාර්ථකව ඉදිරිපත් කිරීමට සංවිධායකයෝ වග බලාගත්හ. මෙහිදී සියලු තරංකරුවන් වෙත ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සරඹ අනුකූල පිළිවෙල පිළිබඳ විශේෂ අවබෝධයක් ලබා දෙන ලදී. මෙම සරඹ තරගයට අවශ්‍ය අපක්ෂපාතී විනිශ්චය සපයන ලද්දේ ශ්‍රී ලංකා කමාන්ඩෝ බලකායේ හමුදා නිලධාරීන් විසිනි. ඕපන් තුන වෙන බුදුන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇතු වූ සමස්ත ආගමික නායකයන් වදාළා වූ ධර්මයේ එක් සම්දිස්ථානයක් වන අසරණයන්ට සරණ වී පිළිබඳ විශේෂ පුහුණුවක් ලද මෙම පින්බර මනුෂ්‍යයන් මෙසේ තම විඩාව නිවාගත්හ. කනසරඹ සංදර්ශනාත්මක තරඟ ඉතාමත් උණුසුම් ආකාරයකින් පැවතින. මෙහිදී උතුරු සහ නැගෙනහිර කණ්ඩායම් වල දක්ෂතාවයන් සියල්ලන්ගේම අවධානය යොමු කරගත්හ. මෙම කඳවුරේ විශේෂ අංගයක් වූයේ ප්‍රථමාධාර ලබා දීම පිළිබඳ තරඟයයි. මෙහිදී පරීක්ෂකවරු විසින් රංගනයක ස්වරූපයෙන් ඉදිරිපත් කරන ලද ජවනිකාවලට අනුකූලව යොහුසුළු ප්‍රතිකාර තරඟකරුවන් විසින් ලබා දිය යුතුය. මෙම ප්‍රථමාධාර තරඟයේ ප්‍රධාන තීරක ලෙස කටයුතු කළේ වෛද්‍ය මංජුල සහබන්දු සහකාර කොමසාරිස්වරයායි. මෙහිදී ගම්පහ දිස්ත්‍රික් කොමසාරිස් ශාක්‍ය නානායක්කාරයන් මෙසේ සභාව ඇමතිය. ඔයගොල්ලන්ගේ ෂුල් කෝස් එකේ පස් දෙනාගේ කණ්ඩායමක් ගිහිල්ලා එක්තරා ගමකට යනවා. පුරා දින 3ක් තිස්සේ පැවති මෙම කඳවුර අතිශය සාර්ථක අන්දමින් සහ සාමකාමී අන්දමින් නිම කර ගැනීමට ඔවුහු සමත් වූහ.